සුබම සුබ දවසක් ඔයාලා හැමෝටම ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් නැති කියලා හිතනවා. ඉතින් අදත් වෙනද වගේම ඔයාව හරිම ආදරෙන් පිළිගන්නවා Beauty with Mashi මගේ YouTube channel එකට. අන්න ඉතින් හැමදාම ගෙනාවේ පැක්ස් වර්ග මූණ සුදු කරගන්න දේවල්නේ. ඉතින් අද ගෙනාවේ එහෙම දෙයක් නෙවෙයි. අද වෙනස්ම වීඩියෝ එකක් තමයි මම ඔයාලා ළඟට අරගෙන ආවේ. හැමෝම ඉතින් ගොඩාක් දුරට පාටි එකකට යද්දී සමහරු නම් ඔෆිස් යද්දී තමන්ගේ කොණ්ඩේ අයන් කරන අය ඉන්නවා. ඉතින් පාටි එකට වගේ යනවනම් අපි මොකද කරන්නේ? දුවලා ගිහලා සලෝන් එකකට අපේ කොණ්ඩේ අයන් කරගන්නවා. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්නේ ගෙදර ඉඳන්ම කොහොමද අපි අපේ කොණ්ඩේ තනියම අයන් කරගන්නේ කියලා. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. හැබැයි ඊට කලින් පුංචි දෙයක් මතක් කරන්න ඕනේ. ඔයා තාමත් මගේ වීඩියෝස් බලන්න මාව subscribe කරලා නෙමෙයි නම් මාව subscribe කරන්නේ විතරක් නෙවෙයි bell icon එකත් click කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට ඒ බව notification එකකින් දැනගන්න පුළුවන්. එහෙනම් ඉතින් කොහොමද තනියම කොණ්ඩ අයන් කරගන්නේ කියලා අපි දැන් බලමු. අපි දැන් ගෙදර ඉඳන්නේ අපේ කොණ්ඩේ අයන් කරගන්න. ඉතින් අපි ගෙදර තියෙන බඩු තමයි ගන්න ඕනේ. මෙන්න මේ වගේ ලොකු කට්ටක් ඕන කරනවා. ඒ වගේම මෙච්චර ලොකු කට්ටක් නම් මගේ ඔළුවට වැඩක් නෑ ළමයි. මට තියෙන හරීම තුනිහි කොණ්ඩයක්. මට ලොකු ඝනකම් කොණ්ඩයක් නැහැ. ඒ නිසා මට ගෙදර තිබ්බ කට්ට තමයි මම මේ ගත්තේ. ඒ වගේම කොම්බ් එකක් ඕන කරනවා. මේ ටේල් කොම්බ් එකක් නම් වැඩිය හොඳයි. මොකද අපේ සෙක්ෂන් ගන්නදී හරි පහසුයි මේකෙන්. ඒ වගේම අපිට hair iron එකක් ඕන කරනවා. මේක නම් MAC එකේ iron එකක්. මේක මම සලෝන් එකේ කොණ්ඩේ ස්ට්‍රේට් කරන්න, ඒ වගේම normal dressing වල ස්ට්‍රේට් එකට normal iron කරන්න ගන්න දෙකටම ගන්න මැෂින් එක මේක. ඉතින් මේ වගේ මේක හොඳ iron එකක්. හොඳ iron එකක් කියලා කියන්නේ මම ඔයාලට පෙන්නන්න. මේක මෙතනින් අපිට අඩු වැඩි කරන්න පුළුවන්. මේක ඔන් කරාට පස්සේ අපිට කොච්චර ප්‍රමාණයක් මේක රත් වෙනවද කියලා බලන්න පුළුවන්. අපිට ඕන ප්‍රමාණය රත් වෙන්න ඕන ප්‍රමාණය hair එකට මෙතනින් අඩු වැඩි කරගන්න බටන්ස් තියෙනවා. ඉතින් මේක MAC එකේන හොඳ ස්ට්‍රේට් මැෂින් එකක්. ඉතින් ඔයාත් අර රුපියල් 2000ට 3000ට තියෙන ඒවා නම් එච්චරම හොඳට අයන් වෙන්නේ නැහැ. හොඳ අයන් එකක් ගන්න. මේ ඇරෙන්න මීටත් වැඩිය ගොඩාක් හොඳ අර චෝබා අයන් එකක් වගේ තියෙනවනේ. ගොඩක් හොඳයි. ඉතින් හොඳ රත් වෙන අයන් එකක් ගන්න. මම දැන් මේක රත් වෙන ප්‍රමාණය සාමාන්‍යයෙන් 250කට විතර දාගන්නවා. සාමාන්‍ය ප්‍රමාණය මම මේ බටන් එකෙන් අඩු කරගන්නවා. 250. ඔයාලට 520යි කියලා වෙන්නේ නේද? අන්න දැන් හරිද බලන්න. 250 අනිත් පැත්තට පේන්නේ. හරි. එහෙනම් දැන් අයන් කරගන්න තියෙන්නේ. අයන් එක රත් වෙයි. රත් වෙලා දැන් තියෙන්නේ. මුලින්ම අපි අපේ කොණ්ඩේ ඇඟ ගැට තියෙනවා නම් ඒ ඔක්කොම කඩා ගන්න. ඊට පස්සේ මට තියෙන්නේ නම් ගොඩක් තුනී කොණ්ඩයක් කියලා මම කිව්වා. දැන් අපි මෙන්න මේ කොණ්ඩේ මෙහෙමනේ තියෙන්නේ. මෙන්න මේ කරත් එක්ක මේ පිටුපසින් මෙන්න මේ වගේ සෙක්ෂන් එකක් ගන්නවා. ඔයාලට පේනවා කියලා මම හිතනවා. මෙන්න මේ වගේ සෙක්ෂන් එකක් අරගෙන මෙන්න මේ ඉතුරු ටික මේ ඉතුරු කොණ්ඩ ටික ඔක්කොම මෙහෙම උඩට කරලා අපි මේ ගාතු ක්ලිප් එක ක්ලිප් එක මෙහෙම කරලා මෙහෙම ගහනවා. දැන් අපිට මේ කොණ්ඩේ කොටස් දෙකකට මෙහෙම බෙදලා ඉස්සරහට ගත්තා. පොඩ්ඩක් හොඳට මෙහෙම කොම්බ් එකෙන් පීරගත්තා. දැන් මෙන්න මේ විදියට සාමාන්‍යයෙන් හොඳ අයන් එකක් නම් දෙපාරක් තුන් පාරක් කරනකොට හොඳට අයන් වෙනවා. හරි. දැන් මේ පැත්ත
දැන් අපි පාට පේනවා ඇති මේ කොණ්ඩ කොටස් ටික හොඳට අයන් වෙලා තියෙන්නේ. දැන් අපි ඊළඟ කොටස ගමු. දැන් මෙහෙම අරගෙන ඊට පස්සේ මම මෙන්න මේ හරිය වගේ ඊළඟ කොටස ගන්නවා. මෙහෙම කලින් වගේම මේ ටික මෙහෙම කරලා උඩට කට්ටක් ගහනවා. ගහලා එහෙම ආයෙමත් මෙහෙම කොණ්ඩේ දාගන්නවා. දැන් අපිට මේ විදියට කන ළඟ පොඩ්ඩක් පරිස්සමෙන් කරන්න ඕන නැත්නම් කන පිච්චෙයි. මේ පැත්ත හරි. දැන් මේ පැත්ත දැන් අපිට අයන් කරන්න තියෙන ටික ගත්තා මෙහෙම. හරි පේනවද? අන්න ඒ විදියට. දැන් අපි ඊළඟ සෙක්ෂන් එක ගමු. චූටි පුතා සද්ද කරන්න එපා. ඊළඟට මෙන්න මේ කොටස මෙන්න කරලා ගහලා පැත්තට දාගෙන මෙන්න මේ වෙලාවේදී නම් මගේ අතින් මගේ කකුලෙන් පොඩ්ඩක් මගේ අයන් එකේ ජැක් එක හෙලවිලා කරන්ට් එක මැෂින් එකට ඇවිල්ලා නැතුව චුට්ටක් රත් වෙන ප්‍රමාණය අඩු වෙලා තියෙන්නේ ළමයි. දැන් මේ සයිඩ් අවසාන කොටස තියෙන්නේ කොන්දේ පොඩ්ඩක් පැටලිලා. මේක මෙහෙම කරලා දෙකට බෙදනවා දැන්. එකට බෙදලා මෙහෙම දෙපැත්තට අවසාන ටික දාගන්න අවසාන කොටස.
දැන් අපි මේ සයිඩ් එකට මෙන්න මේ මැද ටිකෙන් අපිට හරියට හොයලා නැහැ වගේ නම් එනවා දැන් කොණ්ඩේ තිබ්බට වැඩිය වෙනසක් මම චුට්ටක් ඕනේ නම් ෂයි අන්තිකටුව අයන් කරලා ඉවර වුණාට පස්සේ ස්විච් එක ඔෆ් කරලා තියලා නැත්නම් ආගේ මැෂින් එක සවුත් වෙයි. හරි. දැන් ඔන්න ඉතින් කොණ්ඩේ අයන් කරගෙන ඉවරයි. ඉතින් ඔන්න කොණ්ඩේ බරදරට මෙන්න මේ පැත්තට තමයි දාන්නේ. එහෙනම් ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න කමෙන්ට් කරන්න. ආයෙමත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්. දෙයක් මතක් කරන්න අමතක වුණා අනිවාර්යෙන් හැමදාම කොණ්ඩේ අයන් කරනකොට ඩැමේජ් වෙන්න බලනවා කොණ්ඩේට. ඉතින් එහෙම අයන් කරන කෙනෙකුට වෙනම ඩ්‍රීම් ඩ්‍රෝන් එකේ වගේ නම් ගන්න තියෙනවා. ප්‍රොටෙක්ට් අයන් කරනකොට ප්‍රොටෙක්ට් වෙන ක්‍රීම් එකක්. ප්‍රොටෙක්ට් ස්කින් ක්‍රීම් එකක් අරගෙන hair එකේ ඇප්ලයි කරලා ඊට පස්සේ අයන් කරා නම් ඒ ඩැමේජ් වෙන ගතිය ටිකක් අඩු වෙනවා. ඉතින් අන්නමයි hair එක අයන් කරාට පස්සේ තියෙන්නේ. එහෙනම් ඉතින් අද වීඩියෝ එකෙන් ගිහින් එන්නම්. බයි.